නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදේන භික්ඛවේ සම්පාදේතාතේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ උසස්ම කුසලයක් තමයි භාවනාමය කුසලය කියන්නේ. එවැනි ඒ භාවනාමය කුසලයන් දියුණු කරගන්න ආකාරය පිළිබඳව කෙරෙන දේශනාවන් වල අද දවසේත් බලාපොරොත්තු වෙනවා. ඒ දේශනාවන් වල තවදුරටත් මේ භාවනාව ගැන විස්තර ටිකක් ඉදිරිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම මේ අප්‍රමාදය ගැන දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලාට දවසට 3 වතාවක් අප්‍රමාදය ගැන දේශනා කරනවා. ඒ උනන්දු කරවන්නේ ගුණ ධර්මයන් පූර්ණ්‍ය කරන්න අප්‍රමාද වෙන්නයි කියලා. ඒතර මේ අප්‍රමාදයේ කියන වචනය තුළ ඇතුළත් වෙලා තියෙන්නේ කුසල ධර්මයයි. සියලුම කුසල ධර්මයන් මේ අප්‍රමාදයට ඇතුළත් වෙනවා. දානමය පුණ්‍ය කර්මයන් කරනවා නම් අප්‍රමාදයක්. සීලමය පුණ්‍ය කර්මයන් සිද්ධ කරනවා නම් අප්‍රමාදයක්. භාවනාමය පුණ්‍ය කර්මිනුත් සිද්ධ වෙනවා නම් අප්‍රමාදයක්. එවැනි දේවල් නොවෙනවා නම් ප්‍රමාදයක්. දානයන් කරන්න නැතුව මග අරිනවා ප්‍රමාදයක්. සීලයන් රකින්න නැතුව මග අරිනවා ප්‍රමාදයක්. ඒ වගේම බණ භාවනාවන් කරන්න නැතුව මග අරිනවා ප්‍රමාදයක්. වෙනත් කුසල ධර්මයන් සිද්ධ කරන්න නැතුව මග අරිනවා මේක ප්‍රමාදයක්. ඒතර මේ ප්‍රමාදය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණයට මාර්ගයක්. ඒ කියන්නේ සංසාර ගමන නැවත නැවතත් ඉපදී මෙරි මෙරි යන මාර්ගයට වැටෙනවා මේ ප්‍රමාදය කියන එක. දුකින් දුකටපත් වෙනවා මේ ජීවිතයක්. ඒ වගේම සංසාර ගමන තව තව ජීවිතවලින් දුකින් දුකටපත් වෙනවා ප්‍රමාදය කියන එක. අප්‍රමාදය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවනට මාර්ගයක් හැටියට. යම් කෙනෙක් අප්‍රමාදයක වාසය කරනවා නම් මේ ජීවිතය සැපවත් වෙනවා, නිවන් අවබෝධ කරගන්නත් ලැබෙනවා. සංසාරයේම සැපවත් බවට පත් වෙනවා. යම් කෙනෙකුට මේ ජීවිතයක හොඳට සැපසේ වාසය කරන්න නම් ඒ ජීවිතයට අවශ්‍ය දේවල් සම්පාදනය කරලා තියාගන්න ඕනේ. සමහර අය බොහොම වෙහෙස මහන්සි වෙලා ධන ධාන්‍ය හරි හම්බ කරලා ඒ වගේම අඹදරුවන් හොඳට පෝෂණය කරලා සමගි සම්පන්නව කටයුතු කරනවා. ජීවිතේම සැපදායකයි. කවුරුත් සමගියෙන් කටයුතු කරනවා. ඒ වගේම කරුණා මෛත්‍රියෙන් කටයුතු කරනවා. යම් කුඩා කාරණයක් තිබ්බොත් ඉවසීමෙන් කටයුතු කරනවා. මේ විදිහට ජීවිතයක් ගත කරනකොට ජීවිතේම සැපදායකයි. අන්නේ සැපදායක ගුණාංග ටික මතුනේ පින්වතුනේ නිකම්ම නෙමෙයි. ඒ ගුණාංග ටික මතුනේ මෙන්න මේ කුසල ධර්මයන් පෝෂණය කරලා. තව කෙනෙකුගේ ජීවිතයක් ගත්තොත් එහෙම නැහැ. ඒ සියලුම සම්පත් දුබලයි. ධන ධාන්‍ය ගත්තත් දුබලයි. පවුලේ සමගි සම්පන්න දේවල් ගත්තත් දුබලයි. ඒ වගේම අඬදබර, ඒ වගේම වෙනත් පවුලේ ඇතුලේ ඇති වෙන්නා වූ ප්‍රශ්න ભેද වැඩි. බාහිර ජන සමාජයෙන් එන දේවලුත් ඉතාම වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. ભેද බින්න වෙන දේවල්. ඒ දේ තත්වයටපත් උනේ කුමක්ද? ප්‍රමාද වෙලා වාසය කරපු නිසා. සංසාරයේ ප්‍රමාද භාවය නිසා වර්තමානයේ මෙවැනි දුක්ඛිත ජීවිතයක් ලැබෙනවා. දුක්ඛිත ආකාරයෙන් ගත කරනවා. වර්තමානයේ ඒ විදිහටම ප්‍රමාදයෙන් යුතුව වාසය කරනවා. කිසි ආකාරයක කුසලයක් කරගන්න ප්‍රමාදයෙන් වාසය කරනවා. එහෙමනම් ඒ දුක්ඛිත ජීවිතය නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. මේ ජීවිත කාලයම ඒ ආකාරයට දුක්ඛිත ආකාරයෙන් වාසය කරන්න වෙනවා. එපමණක් නෙමෙයි සංසාරයේදී නැවත උපදින වාරයක් ගානේ ඒ ආකාරයෙන් දුක්ඛිතව වාසය කරන්න සිද්ධ වෙනවා.
ඒ වගේම නිවන දුරස්ත භාවයට පත් වෙනවා, නිවනක් ලැබෙන්නේ නැති වෙලා යනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රමාදය කියන එක දුකට කාරණාවක් හැටියට, ඒ වගේ මරණයට කාරණාවක් හැටියට. අප්‍රමාදය කියලා කියන එක පින්වතුනි හරියට අපේ ධන ධාන්‍යයක් රැස් කරගන්නවා වගේ. ජීවිතයකට අවශ්‍ය ධන ධාන්‍ය රැස් කරගන්නවා, බැංකුවේ තැන්පත් කරගන්නවා. ඒ වගේම තවත් අපේ වතු පිටි වලින් ඒ වගේන් අපි රැස් කරගන්නවා. තවත් අපිට තියෙන සම්පත් වලින් රැස් වෙනවා. අනාගතේ බොහෝම සැපදායක ජීවිතයක් ගත කරනවා. තමන් පමණක් නෙමෙයි, තමන් ඇසුරේ ඉන්න කවුරුත් සැපදායක බවට පත් වෙනවා. මෙන්න මේ කාරණාවට කියනවා අප්‍රමාදී කියලා. ගුණාංග ශක්තිමන්ත කරනවා. ඒ ගුණාංගයන් ශක්තිමන්ත කර ගැනීමේදී මේ පුළුවන් අයට මේ සීල ගුණාංග පුහුණු කර ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. එතන මේ සීල ගුණාංග කියලා කියුවාම අපි මේ ශික්ෂාපද 5කින් හෝ 8කින් හෝ 10කින් හෝ සමාදන් වෙන්නේ යම් බඳු කෘත්‍යයක් සඳහා. මොකක්ද ඒ කෘත්‍යය? අපේ කායික සංවරකම සහ වාචික සංවරකම, ඒ කියන්නේ හොඳ ජීවිතයක් නිර්මාණය කරන්නයි මේ ශික්ෂාපදයන් සමාදන් වෙන්නේ. එහෙම නැතුව මේ සමාදන් වෙලා ඉඳීම පමණක් නෙමෙයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ හොඳ ජීවිතයක්. තමන්ට තමන්ම ගරු කරන, ලෝකයා තමන්ට ගරු කරන ජීවිතයක්. මනුෂ්‍යයන්ගේ ගරු කරන, දෙවියන් ගරු කරන ජීවිතයක් බවට පත් වෙනවා. අදත්තා දානයෙන් වළකිනවා කියලා කියන්නේත් ඒ වගේමයි. තමන්ට තමන්ම ගරු කරන ජීවිතයක් බවට පත් වෙනවා. ඒ වගේම ලෝකයක් තමන්ට ගරු කරන ජීවිතයක් බවට පත් වෙනවා. දෙවියන්ගේ පවා උදව් උපකාර ලැබෙන ජීවිතයක් බවට පත් වෙනවා. කාමයේ වර්ධවා හැසිරීම කියලා කියන එකත් ඒ වගේමයි. ඒ කාමයේ වර්ධවා හැසිරීම සිද්ධ නොවෙනවා නම් තමන්ටම තමන්ගේ ගරුත්වයක් ඇති වෙනවා. ලෝකයක් ඒ කෙනාට ගරු කරනවා. ඒ වගේම දෙවියෝ පවා ගරු බුහුමන් කරනවා. ඒ වගේම උපකාර සලසලා දෙනවා. මුසාබස් නොකියන කෙනත් ඒ විදිහමයි. මුසාබස් නොකියනකොට තමන්ට ලොකු විශ්වාසයක්, ගරුත්වයක් ඇති වෙනවා. ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසාම තමන්ගේ පවුලේ අයත් ඒ වගේම අසල්වැසි කාටත් විශ්වාසවන්ත පුජ්‍යලයක්, හොඳ පුජ්‍යලයක් කියන මේ නාමය ඇති වෙනවා. ඒ වගේම දෙවියන්ගේ පවා වැඳුම් පිදුම් උපකාර ලබනද ඒ ජීවිතයේ සුදුසු ජීවිතයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි සුරාපානය කිරීමෙන් වළකිනවා නම් ඒ කාරණාවත් අර වගේමයි. තමන්ට හොඳ ආත්ම විශ්වාසයකින් යුක්තව වැඩ කරන්න පුළුවන් ශක්තිමන්ත ජීවිතයක් වෙනවා. ඒ වගේම මිනිස්යන්ගේ බොහෝ දෙනාගේ ගරු බුහුමන් කරනවා. අනේ අසවල් කෙනා මත්ද්‍රව්‍ය ටිකක්වත් පානය නොකරන ඉතාම හොඳ කෙනෙක් කියලා ගරු බුහුමන් ලැබෙනවා. පින්වතුනි, ඒ මිනිස්යන්ගේ ගරු බුහුමන් ලැබෙනවා වගේම අපිට නොපෙනුනාට අදෘශ්‍යමාන දෙවි දේවතාවෝ විශාල ප්‍රමාණයකගේ ගරු බුහුමන් ලබනද මේ හොඳ ජීවිතය වැදගත් වෙනවා. යම් කෙනෙක් හොඳ ජීවිතයක් ඒ ආකාරයෙන් සකස් කරගෙන වාසය කරනවා නම් ඒකට කියනවා අප්‍රමාදය කියලා. කායික වශයෙන් වැරදි සිද්ධ වෙන්නේ, වචන වලින් වැරදි සිද්ධ වෙන්නේ, ඒ ආකාරයෙන් ජීවිතය එහෙමනම් නිවැරදි ජීවිතයක් බවට පත් වුණා. තමන්ට ඒ කුසල ශක්තිය කර්ම ශක්තියක් බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතය කර්මය ප්‍රබල කරගන්න උපකාරක ශක්තියක් බවට පත් වෙනවා. ඒ කර්මය ප්‍රබල වෙලා මරණාසන්න මොහොතේදී මේ කුසල් සිතුවිලි මතුවෙනවා. ඒ කුසල් සිතුවිලි වලින් අපි ඊළඟ ජීවිතයකට පත් වෙනවා. ඊළඟ ජීවිතයත් වාසනාවන්තයි. මේ වගේම ගුණාංග පුහුණු කරන්න පුළුවන් ජීවිතයක් බවට පත් වෙනවා. කොයි පස්පතලයක එයා උප්පත්තිය ලැබුවත් ගුණාංග පුරන්නම හිතෙනවා. සමහරට නරක පසුතලයක උප්පත්තිය ලැබනවා. ඒ වගේම ඒ උප්පත්තිය ලැබෙන අවස්ථානුකූලව බැලුවත් මත්ද්‍රව්‍ය පානය කරන, ඒ වගේම ඊටාම අඬදබර ඇති පවුල උප්පත්තිය ලැබනවා. නමුත් හිතෙනවා මේක හරියන්නේ නැහැ. හොඳ පැත්තට මනස පෝෂණය කරගන්න ඕන, ගුණාංග පූර්ණය කරන්න හිතෙනවා. ඒ හිතෙන්නේ අර සංසාරේ තමන් මේවා පුහුණු කරලා තියෙනවා. ඒ පුහුණු කරලා තියෙන නිසා වර්තමානයේ එවැනි සිතුවිල්ලක් පහළ වෙනවා. ඒ දේවල් නැවත නැවත කරගන්නවා. ජීවිතයෙන් ජීවිතය හොඳට පෝෂණය වෙනවා, ශක්තිමන්ත වෙනවා. හරියට ධන ධාන්‍යයන්ගෙන් පිරිච්ච ජීවිතයක් වගේ බැබලෙන ජීවිතයක් බවට පත් වෙනවා. සංසාර ගමනේදීත් මිනිස්යන්ගේ උපකාර ලැබෙනවා, දෙවියන්ගේ උපකාර ලැබෙනවා, සබහා දාමෙන් පවා උපකාර ලැබෙනවා.
අන්න එවැනි ජීවිතයක් එහෙම උපකාර ලැබමින් ගෙහිලා යම් දවසකදී ප්‍රඥාව මුහුපුරා ගෙහිලා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. මෙවැනි ජීවිතයකටයි අප්‍රමාදී ජීවිතයක් කියලා කියන්නේ. ඒ නිසා අපිට මේ ලැබිච්ච වටිනා අවස්ථාව අපි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුරුදු වෙන්නට ඕන. විනෝද වෙන්නත් කාලය ගත කරන්නත් බොහෝ දේවල් තියෙනවා. නමුත් ඒවා පින්වතුනේ අප්‍රමාද ගණයට ගන්න පුළුවන් කමක් නැහැ. ගෙවල් වලට වෙලා අපිට පුළුවන් විවිධ ආකාරයෙන් විනෝද වෙන්න, මත්ද්‍රව්‍ය පානය කරමින් විනෝද වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් සංගීත ආදී දේවල් වලින් විනෝද වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් කට්ටිය එක්ක වෙලා විනෝද වෙන දේවල් වලින් විනෝද වෙන්න පුළුවන්. ඒවා අපි එපායි කියනවා නෙමෙයි. නමුත් ඒවා අපි මේ අප්‍රමාද ගණයට වැටෙන්නේ නැහැ. ඒවා ප්‍රමාද ගණයටයි වැටෙන්නේ. නමුත් යම් කෙනෙකුගේ ඒවා ටිකක් හෝ කෙරලා තිබිලා අප්‍රමාදයේ ගුණාංග යම් ප්‍රමාණයක් හරි පුහුණු වෙලා තිබුණොත් නම් ඒ ජීවිතය ඊටාම වටිනා ජීවිතයක් බවට පත් වෙනවා. අර කුඩා ප්‍රමාණයක් කුඩා කාලයක් අර විදියට ප්‍රමාදීව අපි සතුටක් ලැබුවට අනාගතේ ඒ සතුට නැති වෙලා යනවා. හැබැයි අප්‍රමාදයේ කෙනා එහෙම නෙමෙයි. ඒ ලබන්නා වූ සතුට ඒ කෙනාට ජීවිත කාලයෙන් පවතිනවා. ඒකයි අප්‍රමාදී භවයේ වැදගත් වෙන්නේ. ඒකයි කුසල ධර්මයේ වටිනාකම වැදගත් වෙන්නේ. ඒ නිසා ඒ කුසල ධර්මයන්ගෙන් ඊටාම වටිනා කුසලයක් තමයි මේ භාවනාමය කුසලය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි කවුරුත් උනන්දු වෙන්න ඕනේ මේ කාලය තුල භාවනාමය කුසලය පුළුවන් ආකාරයට පෝෂණය කරගන්න. ඒ සඳහා අපි දන්නවා කාල වේලාව ගත්තොත් කාල වේලාව ලොකු කාලයක් ගන්න අමාරු වෙන්න පුළුවන්. කමන්නේ. හැබැයි විනාඩි 4-5 හරි නැවත නැවත කරන්න. විනාඩි 4-5ක් භාවනා කරනවා. ආයත විනාඩි 5-6ක් වෙන දෙයක් හරි කරලා නැවතත් අපි කාලය යොදවා ගන්න මේ භාවනා මානසිකාරයකට මේ විදියට නැවත නැවත මේ භාවනා මානසිකාරයන් කරගන්න හිතට හොඳට පුහුණු නම් පස්සේ ලොකු සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. තමන්ට රාත්‍රියේ නිින්දට යනකොට ලොකු සැහැල්ලුවක් සතුටක් ලැබෙනවා. පහසුවෙන් නිදා ගන්න පුළුවන් වෙනවා. පහසුවෙන් අවදි වෙන්නත් පුළුවන්කම ලැබෙනවා. නපුරු සිහින ආදී දේවල් වලින් අපි ඈත් වෙනවා. ඒ වගේම මනුස්සයන්ට ප්‍රිය වෙනවා. ඒ වගේම අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියෝ පවා ආරක්ෂා කරලා දෙනවා. මේ වාගේ ආනිසංස බොහෝමයක් තියෙනවා මේ අප්‍රමාදී කුසලය හරහා. ඒ අප්‍රමාදී කුසලය අපේ නිතර පුහුණු කරගන්න අපි අදිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕන. අපි භාවනා ක්‍රම වශයෙන් භාවනා ක්‍රම කීපයක් හඳුන්වා දුන්නා. ඉතින් මේ හැම භාවනාවකින්ම පින්වතුනි මේ අප්‍රමාදී කුසලය පෝෂණය කරගන්න පුළුවන් ජීවිතය බැබලෙන ආලෝකමන්ත ඒ වගේම ජීවිතය අවදි වෙච්ච සතුටෙන් වාසය කරන සැහැල්ලුවෙන් වාසය කරන ඉවසීම කරුණා මෛත්‍රිය යුතුව වාසය කරන හොඳ ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්කමක් ලැබෙනවා මේ භාවනාමය කුසලය හරි ආකාරයෙන් පෝෂණය කරගත්තොත්.